Hello guys, මේ තියෙන iPhone 15 Pro Max phone එක. මේ phone එක අරගෙන ආවේ මාතන ඉඳලා. කේන්ති කිය වෙලාවක මේ phone එක customer ගේ අතේ තිබිලා තියෙනවා. ඉතින් ලක්ෂ කීයක්ද කියලා බලන්න නැතුව මේකෙන් දමලා ඇරලා. ඒක customer ගේ වැරද්දක් නෙමෙයි. කේන්ති කිය වෙලාවේ phone එක අතේ තිබ්බ එක තමයි වැරද්ද. කොහොම හරි guys, ඔයාලට පේනවනේ මේකේ damage එකේ තරම. මේ area එක නම් කේන්ති ගියාට පස්සේ හපලද කොහෙද? display එකයි back glass එකයි housing එකයි තුනම ඉවරයි. charging flex එකත් ඉවරයි. මම අලුතෙන් gloves එකක් ගත්තා. දැන් මගේ ඇඟිල්ල පේන්නේ නැහැ. මේ තියෙන්නේ guys මම මේකට දාන අලුත් housing එක. හැබැයි වාසනාවන්ත කේන්තියක්. මොකද phone එකේ යටපැත්ත විතරයි වැදිලා තියෙන්නේ. මුලින්ම guys phone එකේ තියෙන ඔක්කොම කැලිටි ගලවගෙන ඉවරලා අලුත් housing එකට අය කරගන්න ඕනේ. ඊට පස්සේ back glass එකට water seal එක ගහගෙන ඉවරලා මේ වගේ කැමරා ලෙන්ස් වල තියෙන ගාඩ් එකත් අයින් කරගන්න ඕනේ. මේකේ charging flex එකත් 130ක් විතර damage වෙලා තිබ්බ නිසා original charging flex එකම මම දාගත්තා. 130ක් නෙමෙයි 105ක් damage වුණා charging flex එක මාරු කරන්න ඕනේ. ඒක තමයි phone එකට හොඳ. ඊට පස්සේ guys අපි මේකේ display එක තියෙන ඉරලා check කරලා බලනවා මොනවාද මේකේ වැඩ කරන්නේ මොනවාද මේකේ වැඩ කරන්නේ නැත්තේ කියලා. අන්තිමට guys water seal එක ගහලා ඉවරලා මේකේ display එකත් අලව ගන්නවා. මේ phone එකේ වැඩේ ඉවරයි guys. ඔයාලා හිතන්නේ මේ repair එකට කීයක් යන්න නැති කියලාද? ඔයාලට හිතන ගාන comment එකකින් දාගෙන යන්න. ඔයත් කේන්ති එක ගමන් phone එක පොලේ ගහන යාළුවෙක් අඳුරනවාද? එහෙම අඳුරනවා නම් එයාවත් මේකට mention කරගෙන යන්න. එතකොට එයාටත් පුළුවන් මාව contact කරගන්න. කේන්ති කිය වෙලාවට කාට හරි ගහනවට මරනවට වඩා phone එක පොලේ ගහන්නේ කොච්චර දෙයක්ද? මේවා තමයි real life advice.